හෙලෝ කොහොමද ඔයාලට මේ තමයි අපේ channel එකේ දාන මුල්ම vlog එක. මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉන්දියාවේ ගියපු විදිහ. එතකොට මේ vlog එකෙන් ඔයාලට පොඩි අදහසක් ගන්න පුළුවන් මුල්ම වතාවට රටින් පිට වෙන කෙනෙක් කොහොමද එයාපෝට් එකෙන් පිට වෙන්නේ කියලා. Wait a minute. Who are you? අමතක වුණානේ මේ ඉන්නේ අපි දෙන්න. මම අයේෂා හස්බන්ඩ් ගේ නම තරිඳු. ඔන්න එයාපෝට් එකට ආවා. එදා ටිකක් සෙනග හිඳියා. මුල්ම වතාවට රට යන කෙනෙක් නම් පැය 3කට කලින්වත් එයාපෝට් එකේ ඉන්න ඕනේ. මෙතන ඔයගලන්ට ට්‍රොලියක් ගන්න පුළුවන්. ඒකේ අපේ බෑග්ස් ටික තියාගෙන අපිට පුළුවන් ඇතුළට යන්න. ඒ වගේම පවුලේ කවුරු හරි එනවා නම් එයාලට පුළුවන් මෙතන තියෙන ටිකට් කවුන්ටර් එකෙන් රුපියල් 500ක් දීලා ටිකට් අරගෙන අපිත් එක්කම ඇතුළට යන්න. එදා නම් අපි දෙන්න ගියේ තනියම. මොකද අපි යන්නේ දවස් 5කට නිසා. අපි ඉන්දියාවට ගියේ ඇයි කියලා ඔයාලට මේ vlog එකේ අන්තිමට කියන්නම්කෝ. මෙතන ඉස්සරහා එන්ට්‍රන්ස් එකේදී අපේ પાස්පෝර්ට් එකයි ටිකට් එකයි චෙක් කරනවා. එම් චෙක් කරලා තමයි අපිට ඇතුළට යන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් අපි ඇතුළට ආවා. දැන් අපි ඊළඟට කළේ සල්ලි මාරු කරගන්න එක. අපි නම් BOC එකෙන් තමයි සල්ලි මාරු කරේ. මොකද රජයේ බැංකුවල රේට් එක ටිකක් අඩුයි ප්‍රයිවට් බැංකුව වලට වඩා. එතකොට අපිට වාසියි රජයේ බැංකුවකින් සල්ලි මාරු කරගන්න එක. අපි ඉන්දියන් රුපියල් පොඩි ප්‍රමාණයක් මාරු කරගත්තා මෙතනදී. ඔන්න ඉතින් ඒ වැඩෙත් හරි. Okay. හරි එහෙනම් දැන් අපි යමු ඇතුළට. මෙතන තමයි ඔයගලන්ගේ පවුල් ඇයට එන්න පුළුවන් අවසන් තැන. ඒ වගේම අපි මෙතන තියෙන මේ ඉස්සරහා එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වුණා. එතනදී પાස්පෝර්ට් එකයි ටිකට් එකයි වීසා එකයි චෙක් කරා අපේ. මෙතනින් ඉස්සරහා තියෙන සිකියුරිටි චෙකින් එක. මෙතනදී බෑග්ස් ටිකයි අපි වෙන වෙනම චෙක් කරනවා. අපි බෑග්ස් තියාගෙන ආපු ට්‍රොලිය මෙතනින් එහාට ගෙනියන්න බෑ. මෙතනින් ඇතුල් වුණාට පස්සේ ඔයගලන්ට අවශ්‍ය නම් තව ට්‍රොලියක් අරගත හැකි. ඒ වගේම ඇතුල් වෙච්ච ගමන් තියනවා බෑග් අපේ මේන් ලගේජස් ස්ට්‍රැප් කරන තැන. එතනින් ඔයාලගේ ලගේජස් ස්ට්‍රැප් කරගන්න පුළුවන්. එක ලගේජ් එකකට 2400ක් වගේ ගාණක් අය කරනවා එයාලා. හැබැයි ඔයාලගේ ලගේජස් සම්බන්ධව ඒ කියන්නේ බර සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයගලන්ට අදාළ එයාර්ලයින් එකේ චෙකින් කවුන්ටර් එකට ගිහිල්ලා මුලින්ම බර චෙක් කරගෙන ඉන්න. ඔයාගේ ලගේජස් වල බර ඕකේ නම් එයාලට කියන්න මට ලගේජස් ස්ට්‍රැප් කරගන්න තියෙනවා කියලා. එහෙම නොකියුවොත් එයාලා ඔයාලගේ ලගේජස් බෙල්ට් එක දිගේ යවනවා. ස්ට්‍රැප් කරගත්තට පස්සේ ආපහු ඒ කවුන්ටර් එකටම එන්න. එතනින් ඔයාගේ પાස්පෝර්ට් එකයි ටිකට් එකයි වීසා එකයි චෙක් කරලා ඔයාලගේ අතට බෝඩින් පාස් එක දෙනවා. ඒ බෝඩින් පාස් එකේ තියෙන ඔයාලගේ ගේට් නම්බර් එක, ෂීට් නම්බර් ඒ වගේ විස්තර කීපයක් ඒ බෝඩින් පාස් එකේ තියෙනවා. ඊළඟට තියෙන අපිට ඉමිග්‍රේෂන් එකට යන්න එක. ඒ වගේම මෙතන තියෙන මේ ඉස්සරහා පඩිපෙළෙන් උඩට ගියාම තමයි අපිට ඉමිග්‍රේෂන් එක හම්බ වෙන්නේ. මේ තියෙන්නේ ඉමිග්‍රේෂන් එක. මෙතනදී අපේ බෝඩින් පාස් එකයි වීසා එකයි પાස්පෝර්ට් එකයි එයාලා චෙක් කරනවා. ඒ චෙක් කරලා ඊට පස්සේ අපේ પાස්පෝර්ට් එකේ සීල් එකක් ගහනවා. එතකොට අපි ඉතින් මෙතනදී අපි රටින් පිට වුණා හා සමානයි. එතකොට දැන් ඊළඟට තියෙන්නේ අපිට අපේ අදාළ ගේට් එක හොයාගෙන යන එක. මේ ඩියුටි ෆ්‍රී ඒරියා එක පහු කරගෙන තමයි අපිට අපේ අදාළ ගේට් එක හොයාගෙන යන්න තියෙන්නේ. මෙතනදී ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් මෙතනින් කැමති නම් මිලදී අරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ TV ස්ක්‍රීන් හැමතැනම වගේ තියෙනවා. ඒ වගේම අපිට ෆ්ලයිට් නම්බර් එකට අදාළ ගේට් නම්බර් එක ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලයිට් එකක් ඩිලේ වෙනවා නම් ඒක ස්ක්‍රීන් එකේ වැටෙනවා. අපිට නම් ෆ්ලයිට් එක තිබුණේ එදා පාන්දර 12:40ට. ඒ වගේම මොන හරි ඔයාලට කන්න ඕනේ නම් ඒකටත් අදාළව මේ කැෆේස් ගොඩක් තියෙනවා. ඔයගලන්ට කැමති જાතියක්
අරගෙන කන්න පුළුවන්. හැබැයි මේවැයි ටිකක් කෑම මිල අධිකයි. ඔයාලට එහෙම මොන හරි කන්න ඕනිම නම් හැබැයි ඔයාලා මුලින්ම ඔයාලට අදාළ ගේට් එක හොයාගෙන ඉන්නවා නම් හොඳයි කියන එක තමයි මගේ නම් මතය. ඔන්න අපිට අදාළ ගේට් නම්බර් එක තියෙන හරියට අපි ආවා. මෙතන ඉස්සරහට තියෙනවා පල්ලෙහාට බහින්න පඩපෙළ. එතනින් පල්ලෙහාට ගියාට පස්සේ තමයි අපේ නම් ගේට් එක අදාළ ගේට් එක හම්බ වෙන්නේ. මෙතනින් ඉස්සරහට ගිහිල්ලා ඒ අදාළ ගේට් තව තියෙනවා. ඔයාලට ඔයාලගේ බෝඩින් පාස් එකේ තියෙන ඒ අදාළ ගේට් එක හොයාගෙන ඔයාලට යන්න පුළුවන්. මෙතන මේ තියෙන බෝඩ් කියවන්න පුළුවන් ඔයාලට. ඒව කියවගෙන ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. මෙතනින් පල්ලෙහාට ගියාට පස්සේ අපිට පල්ලෙහා ඉන්න වෙනවා. අපිට අදාළ ගේට් එක මේ ස්ක්‍රීන් වල ඕපන් කියලා වැටෙනකම් අපේ ගේට් එක ඕපන් වුණාට පස්සේ මෙතනදී අපිව අවසන් වතාවටත් ආයෙත් චෙක් කරනවා. අපේ සපත්තු බෙල් පවා ගලවලා මෙතනදී අපිව චෙක් කරනවා. ඊළඟට අපිට යන්න තියෙන්නේ බෝඩින් රූම් එකට. බෝඩින් රූම් එකට වෙලා ඉන්නවනම් අපේ ෆ්ලයිට් එක රෙඩි වෙනකම් ඊට පස්සේ ඇනවුස්මන්ට් එකක් දෙනවා එයාලා. ඊට පස්සේ අපිට තියෙන්නේ ෆ්ලයිට් එකට නගින්න. එතනදී යන ඇනවුස්මන්ට් සම්බන්ධයෙන් අපි අවධානයෙන් ඉන්න ඕන. ඔන්න අපේ ෆ්ලයිට් එක රෙඩි. අපිට නම් මේ වගේ බස් එකක යන්න ඕන අපේ ෆ්ලයිට් එක තියෙන තැනට. අපි ගියේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්. ඔන්න දැන් අපි ෆ්ලයිට් එක ළඟට ආවා. මේ තියෙන්නේ අපි යන ෆ්ලයිට් එක. දැන් තියෙන්නේ නගින්න. අපිට ෆ්ලයිට් එකට ඇතුල් වුණාට පස්සේ ඊළඟට තියෙන වැඩේ තමයි අපේ ෂීට් එක හොයාගන්න එක. ඒ ෂීට් නම්බර් එක අපේ බෝඩින් පාස් එකේ ගහලා තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ උඩ ගහලා තියෙන නම්බර්ස් අනුව අපිට අදාළ ෂීට් නම්බර් එක හොයාගන්න. අපේ ෂීට් නම් තිබ්බේ ටිකක් පිටිපස්සට වෙන්න. කොහොම හරි ඔන්න අපි ෂීට් හොයාගෙන ගිහිල්ලා වාඩි වුණා. ඔන්න දැන් ෆ්ලයිට් එක පිටත් වෙනවා. ඔන්න ටික වෙලාවකින් අපිට මේල් එක හම්බුණා. මේ තියෙන අපිට හම්බෙච්ච මේල් එක. ඒක නම් කියන්නේ කිසි අඩුවක් නැහැ. හරිම රහයි. ඔන්න ෆ්ලයිට් එක පැය 3:00කට පස්සේ නිව් දිල්ලි වලට ලෑන්ඩ් කළා. ඔන්න දැන් ඊළඟට අපිට තියෙන්නේ ඉමිග්‍රේෂන් එක ක්ලියර් කරලා අපේ ලැගේජස් හොයාගෙන යන්න. තනියෙන් යන කෙනෙක්ට වුණත් බය වෙන්න කිසිම හේතුවක් නැහැ. එයාට පුළුවන් මේ අදාළ මේ බෝඩ් කියවලා ඒ ගහලා තියෙන ඇරෝස් ඔස්සේ ඉස්සරහට යන්න. ඇත්තටම අපිට ගොඩක් දුර යන්න ඕන. මොකද ලංකාවට සාපේක්ෂව නිව් දිල්ලි වල තියෙන මේ එයාපෝට් එක සෑහෙන්න විශාලයි. ඒ වගේම මේ එයාපෝට් එක හරිම ලස්සනයි. දැන් ඊළඟට තියෙන අපිට ඉමිග්‍රේෂන් එකට යන්න. මෙතනදී අපිට අරයිවල් කාඩ් එකක් පුරවන්න ඕන. ඒ වගේම මෙතනදී අපේ પાස්පෝර්ට් එකේ සීල් එකක් මෙයාලා ගහනවා. ඒ වැඩ ටික ක්ලියර් කරගත්තට පස්සේ දැන් ඊළඟට අපිට තියෙන අපේ ලගේජස් හොයාගෙන යන්න. ඒ යන අතරමඟදී අපිට ඩියුටි ෆ්‍රී එක හම්බ වෙනවා මේකේ. ඒ වගේම ලංකාවට සාපේක්ෂව මේ ඉන්දියාවේ මේ එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකක් සෑහෙන විශාලයි. මම කියන්නම් දැන් අපි මොකටද ඉන්දියාවේ ආවේ කියලා. අපි ආවේ ෆින්ලන්ඩ් ස්ටුඩන්ට් වීසා එම්බසි ඉන්ටර්විව් එකට. ඊළඟ ව්ලොග් එකෙන් ඉන්ටර්විව් එක දවසේ විස්තර ටික අරගෙන එන්නම්කෝ ඔයාලට. ඔන්න අපි ලගේජස් තියෙන තැනට ආවා. ලගේජස් කලෙක්ට් කරගත්තට පස්සේ අපිට ඊළඟට තියෙන්නේ එයාපෝට් එකෙන් එළියට යන්න. එයාපෝට් එකෙන් එළියට ආවට පස්සේ අපි කළේ ඊට පස්සේ ටැක්සි එකක් හොයාගන්න එක. ටැක්සි එකක් හොයාගෙන ඊට පස්සේ අපි ඔන්න ටැක්සි එකේ අපි බුක් කරපු හොටෙල් එකට යන ගම. එදා නම් ටිකක් බැහැලා තිබ්බා. අපි නවතින්න යන හොටෙල් එකේ රූම් එකක් අපි ලංකාවෙන් එන්න කලින්ම බුක් කළා. ඒක ගොඩක් පහසුයි. එයාලා ඒක කන්ෆර්ම් කරලා අපිට ඊමේල් එකක් එවනවා. දැන් ඔන්න අපි හොටෙල් එක තියෙන තැනට ලං වෙලා ඉන්නේ. මේ තියෙන්නේ අපි නවතින හොටෙල් එක.
පුදුමත් හිතෙනවා නේද? වටපිටාව හැබැයි මේ විදිහට තිබ්බට ඇතුළ පොඩ්ඩක්වත් එහෙම නෑ. හරිම ලස්සනට පිළිවෙලට පිරිසිදුවට තිබ්බා. ඒ වගේම මේ හොටෙල් එක ගැනයි අපි නැවතලා ඉඳපු රූම් එක ගැනයි විස්තර තියෙන වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම මම ව්ලොග් එකකින් අරගෙන එනවා. මේ තියෙන්නේ හොටෙල් එකේ ඇතුළ. එළිය වගේ නෑ නේද? මෙතන හරිම ලස්සනට පිළිවෙලට තියෙනවා. ඒ වගේම මෙතන මේ අයිස්ක්‍රීම් පාල එකක් තියෙනවා. ඒක තාම ඕපන් කරලා නැහැ. මොකද අපි මෙතනට එනකොට උදේ 7:00 වගේ විතර ඇද්දි. ඒක සාමාන්‍යයෙන් 9න් පස්සේ වගේ තමයි ඕපන් කරනවා කියලා කිව්වේ. දැන් චෙකින් වෙන්නයි තියෙන්නේ. අතට මම නවතින්න. ඉක්මනින්ම අලුත් vlog එකකින් ඔයාලව හමු වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.